ඔන්න හුඟ දවසකට පස්සේ අලුත් vlog එකකින් ආයෙත් ආලව හම්බෙනවා. ඉතින් මේ හරියටම නත්තල් වලට සතියකට කලින් ඔනම වුණු කොෆි දෙකක් හදාගෙන දැන් මේ අපි දෙන්න හදන්නේ නත්තල් ගහලා ඇස්ති කරන්න. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමට කාරණා රාග මන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා ඉසිහෝකමාන රන්දනා සඳතියේ ඉගිවත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා ලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ ඔන්න මේ ඇවිලා දෙසැම්බර් 22. ඉතින් දෙසැම්බර් 26 අයියාගේ බර්ත්ඩේ එක. හැබැයි අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ දෙසැම්බර් 25. ඉතින් මම දැන් මේ ආවේ එයාගේ බර්ත්ඩේ gift එක ගන්න. ඔන්න බර්ත්ඩේ gift එකත් අරගෙන ඉවරයි. දැන් මං ආවේ එයාගේ බර්ත්ඩේ කේක් එකට ඕන කරන බඩු ටිකක් ගන්න. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔන්න මේ ඇවිල්ලා දෙසැම්බර් 25. ඉතින් හෙට අයියාගේ බර්ත්ඩේ එක ඒත් එයා හෙට ගෙදර නැහැ. ඉතින් අපි හිතුවා අද ඒ කියන්නේ දෙසැම්බර් 25 ක්‍රිස්මස් එකයි යාගේ බර්ත්ඩේ එකයි දෙකම රැට සෙලිබ්‍රේට් කරනවා කියලා. ඉතින් අද රැට අපේ ගෙදරට යාළුවෝ දෙනෙකුත් එනවා. ඉතින් තේකත් බීලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ යාගේ බර්ත්ඩේ කේක් එක හදන්න. ඉතින් රෑ කෑමත් දැම්ම ලෑස්ති කරලා තියාගන්නවා. මොකද අද අපි රැට එළියට යන්න හිතාගෙන ඉන්න හින්දා. දීදුන්නේ හිම කැන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි දීසිනාවන් ආස්කුස මෙවුරටාවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ. ඔන්න මේ වෙද්දි නම් බර්ත්ඩේ කේක් එකත් මම හදලා ඉවරයි. ඉතින් තව පොඩි වැඩ ටිකක් විතරයි මට කරගන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකත් ඉක්මනට කරගන්න යන්න ඕනේ. මොකද දැන් නම් අයියා එන වෙලාව ගොඩක් ලං වෙලා තියෙන්නේ. අතර කේන්දරේ පාලු කිරානුබලගදී දැනුනේ නෑ මට
ෆයිනල් ලුක් එක. ඉතින් දැන් නම් අයියා ගෙදරට ලං වෙලා තියෙන කියලා කෝල් එකක් දුන්නා. බලමු එයා ආවට පස්සේ මොකද එයාගේ රියැක්ෂන් කියලා. චේතනා ස්වප්න මත මානැරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරටා සිත් ඔන්න අපේ යාළුවෝ දෙන්නත් ආවා. දැන් ඉතින් 4 දෙනාත් එක්කම එළිය පොඩි වටයක් දාන්න තමයි අපි මේ යන්න හදන්නේ. අලුත් ට්‍රක් එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.